හලෝ ළමයි කොහොමද මේ 2026 අවුරුද්ද ඔයාලා හිතන පතන හැමදේම සාර්ථකව සිද්ධ වෙන්න කියලා මම ඉස්සෙල්ලාම විශ් කරනවා. ඉතින් මට ඕන වුණා 2026 අවුරුද්ද බ්ලෙසින්ස් වලින් පිරුණු තැනකින් ස්ටාර්ට් කරන්න. ඉතින් ඔයාලා දැනටමත් දන්නවා ඇති මම මේ කොහෙටද ඇවිල්ලා ඉන්නේ කියලා. ඔව් මං ඇවිල්ලා ඉන්නේ මේ රාගම තේවත්ත ජාතික බැසිලිකා දේවස්ථානයට. මාත් පළවෙනි පාරට තමයි මේ දේවස්ථානයට ආවේ. ඉතින් මට හිතුණා මේ දේවස්ථාන ගැන පොඩි තොරතුරු ටිකක් දැනගන්න. ඔයාලා දන්නවද ළමයි? මේ තේවත්ත පල්ලිය ක්‍රිස්තු වර්ෂ 1911 දී කුඩා පැල්පත් දෙව්මදුරක් විදිහට තමයි ඉස්සෙල්ලාම ඉදි කරලා තියෙන්නේ. ඉතින් මේ පල්ලියේ විශේෂත්වය තමයි ලංකාවේ එකම බැසිලිකාව මේ තේවත්ත පල්ලිය වීම. හරි මං දන්න විදිහට දැන් ප්‍රයාස කියලා මං ඊට පස්සේ යනවා ඊටපන්දම් පත්තු කරන්න. මොකද මම බෞද්ධ. මම හරියටම දන්නේ නැහැ ප්‍රයාස කොහොමද කියන්නේ. ඒ කිසිම දෙයක් මං හරියටම දන්නේ නැහැ. ඒත් මම පොඩි කාලේ ඉඳන්ම චර්ච් වලට යන හින්දා මට පොඩි අයිඩියා එකක් තියෙනවා කොහොමද මේ දේවස්ථාන වල ප්‍රයාස කියන්නේ. ඒ දේව මෙහෙවල් කොහොමද පවත්වන්නේ කියන එක මට පොඩි අයිඩියා එකක් තියෙනවා. ඉතින් ළමයි ඔයාලත් අන්නාගම කරාට කමක් නැහැ. මම නම් කියන්නේ අපිට හැම දෙයකින්ම ලැබෙන හොඳම දේවල්. ඉතින් මේ බ්ලෙසින්ස් අපි ලබා ගන්න ඕනේ. හරි මේ තියෙන්නේ අපිට ජාතික බැසිලිකාව එළියෙන් පේන විදිහ. අපිට මේ ගෘහ නිර්මාණ ශිල්පය හම්බ වෙලා තියෙන්නේ ප්‍රංශයෙන්. ඉතින් අපිට මේ වගේ ලස්සන තැන්, හිත නිදහස් වෙන තැන්, හිත නිවන තැන් ගොඩාක් මේ තේවත්ත පල්ලියට ගියහම බලා ගන්න පුළුවන්. මේ තියෙන නව ලෝර්ත දෙව්මදුර. මේ දෙව්මදුර හින්දාත් මේ බැසිලිකා දේවස්ථානයේ තවත් විශේෂ තැනක් ගන්න. මේ දෙව්මදුර මෑත කාලේදී තමයි හදලා තියෙන්නේ. ඒ කියන්නේ 2018 තමයි මේ දෙව්මදුර හදලා ප්‍රථම දේව මෙහෙය තියලා තියෙන්නේ. මේ දේවස්ථානයේ අපිට දැක්කන්න පුළුවන් තවත් සුවිශේෂී දෙයක් තමයි මේ තියෙන්නේ. කතෝලිකයන්ගේ විශ්වාසයන්ට අනුව විවිධ නිර්මාණ මේ දේවස්ථානයේ පුරාවට නිර්මාණය කරලා තියෙනවා. ඉතින් ළමයි ඔයාලටම හිතාගන්න පුළුවන් මේ වගේ ස්වභාව සෞන්දර්යයක් එක්ක මේ නිර්මාණය වෙලා තියෙන මේ දේවස්ථානය කොච්චරනම් බ්ලෙසින්ස් වලින් පිරුණු තැනක්ද කියලා. මොකද මේ ස්වභාව සෞන්දර්යයත් එක්ක අපේ හිත එකතු වුණාන් පස්සේ අපිට තියෙන නිදහස අපිට කියලා තේරුම් කරවන්න බෑ. ඉතින් ඔයාලත් අවුරුද්දකට එකපාරක් හරි මේ වගේ ලස්සන තැනකට යන්න මේ තේවත්ත පල්ලියට අනිවාර්යෙන්ම යන්න. අපි අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. බයි.